Yang mata bang. Tadi. Udah ngatur nih. Harus nih. Lagi nih bareng ya. Halo. ඔයාලා අද එකතු වෙලා ඉන්නේ අපේ දෙවෙනි වීඩියෝත් එක්ක. රස කෑමක් හදන්න යන්නේ. දැම්ම කියන්නේ නැහැ ඉතින්. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. අපේ ෆස්ට් වීඩියෝ එක බැලුවේ නැත්නම් ගිහින් බලන්න. අදපාර තියෙනම් කමෙන්ට් කරන්න. කාරුවර ගේන් තියෙනවා මේක. ඕන තත්ත පස්සට පානුවෙත් ඉන්නවා පුතා. ඉන්නෝ. සීරි මොකද ගියා බා ඇතුළට? සිරාවට ගියා. සර්පේට වර බා. අඩෝ ගුණ කට්ටේ බා. හරිස්සම්. බලාගෙන වරේ. ඉතින් guys අද අපි චිකන් කරියක් අතර රොටියක් පුච්චන්න කියලා ආවේ. පිටිකුල් ටික නම් හදාගත්තා. ගල් තුන නම් හරි. මල්ලි තැටේ දියා. අඩෝ කකුල අප්පට සිරි වෙනවනේ. අඩෝ මෙන්න සෙක් කාපු තැන වායේ කාලා. ඒ විමානය අප්පා.
ගයිස් අපේ රොටිය නම් පිච්චෙන ගමන් තියෙන්නේ. මස් ටිකත් කපලා ඉවරයි. ඔන්න දැනුයි මස් එක ලිපේතුවේ. අපේ රොටි ටිකේ වැඩෙත් හරි. දැන් මස් ටිකේ වැඩේ තමයි කරගන්න තියෙන්නේ. ඒකත් දැන් අපේ ලිප්පි තියාගත්තා. පේනවද? ගයිස් අපේ චිකන් කරිය නම් හරි. අපි පොඩ්ඩක් බලමු try කරලා ටේස්ට් එක මොන වගේද කියලා. ආව්. උල නැද්ද බා? සුපිරිවා. කොහමද නේ? තොත පාලට තියෙනවා. දෙන්න කනකන් යොසිල්ලන්නේ. ඉතින් ගයිස් දැන් කන්න තමයි තියෙන්නේ. සුද්දා කමු මට නම් කනකන් යොසිල්ලන්නේ නැහැ. මං හදිස්සි කට නලියනවා. තාල කියන්න බලන්න කොහොමද මම කියලා. පළවෙනි කට කනවා. සුපිරි මස් එක. මේ මස් එක කොන බවන්නේ නැතුව. බත් කාම්බ. අබෝ ඔටු බේරෙන්නම සැරට සැරේ කෑව චිකන් හොද්දා. පොඩි මල්ලියා. ඔව්. මොකෝ හිතෙන්නේ අද දවසේ මස් හොද්ද ගන්න ගොසාගේ. ඒක මාරු සුපිරි කට්. අද වීඩියෝ එක පළවෙනි වීඩියෝ එකට සාපේක්ෂව බලද්දි අපි ගොඩක් සාර්ථකව වීඩියෝ එක කරලා ඉවර කරා. මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙච්චර හොඳට අපේ කාලයත් එක්ක වලට හදාගන්න පුළුවන් වෙයි කියලා. ඒ වුණාට ඔයා හිතුවට වැඩිය හොඳට කරා. ඉතින් ගයිස් අපේ සෙකන්ඩ් වීඩියෝ එක විදිහට අවසන් වුණා. දැන් මම හිතන්නේ හවස 6:05 විතර වෙලා. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන් යන්න. ඊළඟට අපි මොකද්ද කරන්න ඕන කියලාත් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. විගරම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.